සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. මේ වීඩියෝ එක බලන්න ලැබෙන ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් කියලා මුලින්ම කියන්න ඕන. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්නම්. මේ විදිය ධනාත්මක සිතුවිලි එක්ක ඔයාගේ දවස පටන් ගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දැම්මම ඔයාලට ඒ වීඩියෝ එක ඉක්මනින්ම ලැබේවි. ඉතින් එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. කලින් කිව්වා වගේම ඔයා හරිම වාසනාවන්තයි. මේක ලැබුණ ඔයාගේ අද දවසත් හරිම ලස්සන දවසක් වේවි. මේ වීඩියෝ එක ඔයාට ලැබුණ කවදා වුණත් මේක ලැබුණ දවසේ ඉඳන් මම මේ කියන දේ පොඩ්ඩක් කරලා බලන්න. ඔයාලගේ ජීවිතය යහපත් විදියට වෙනස් වෙවි. මුලින්ම උදේ ඇඳෙන් නැගිටින්න කලින් පොඩි වෙලාවක් අරගෙන ඇස් ටික පියාගෙන ඔයාට මේ වෙනකන් ලැබුණු හැම යහපත් දෙයකටම ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. ඒ වගේම අද දවස සාර්ථක කරගන්න මට පුළුවන් කියන විශ්වාසය ඇති කරගෙන ඇඳෙන් නැගිටින්න. සතුටින් කම්මැලිකමක් නැතුව දවස වැඩ පටන් ගන්න. ඔයා ජීවිතේ හරිම සාර්ථක කෙනෙක් වෙලා ඉන්නවා හිතින් දකින්න. ඒක විශ්වාස කරන්න. ඒ විදියට විශ්වාසයෙන් ඉන්න ඔයාලට විශ්වයේ ආකර්ෂණය අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ විදියට දවස පටන් ගත්ත ඔයාට ලස්සන සමනලයක් දකින්න ලැබුණත් අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා. ඔයා විශ්වාසයෙන් කරන දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා හිතලා සතුටු වෙන්න පුරුදු වෙන්න. ඔයාගේ දවස අවසන් වුණාට පස්සෙත් ආපස්සට හිතලා බලන්න ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් අද කරපු දේවල් මොනවද කියලා. ඔයාට සතුටක් ලැබුණු හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. අද දවසේ ඔයාට යම්කිසි දෙයක් ලැබුණේ නැහැ කියලා දුක් වෙන්නත් එපා. හරිම වෙලාවේදී ඒ ඔයාට ඕන දේ ඔයා ළඟටම විශ්වාසය තියාගන්න. ඊළඟ දවස වෙනුවෙන් ප්ලෑන් එකක් හදාගන්නත් අමතක කරන්න එපා. මේ විදියට ඉන්න පුරුදු වුණාම ඔයාලගේ හැම බලාපොරොත්තුවම හරි ඉක්මනින්ම ඉෂ්ට වෙනවා කියලා ඔයාලටම තේරෙයි. ඔයාලට පුළුවන් නම් පුංචි වෙලාවක් අරගෙන ඔයාගේ හිත නිවන භාවනාවක් කරලා නිින්දට යන්නත් පුරුදු වෙන්න. හැම වෙලාවෙම ධනාත්මක දේවල් විතරක්ම හිතන්න. මට බෑ, මට කවුරුත් නෑ, මේ වගේ නෙගටිව් අදහස් ඔයාගේ හිතට එන්න දෙන්නම එපා. ඒ වගේ දෙයක් හිතුනොත් ඉක්මනින්ම හිතන්න අනේ නෑ මම සාර්ථකයි, මට හැම දෙයක්ම පුළුවන්, මට හැමෝම ආදරේ. මෙන්න මේ වගේ පොසිටිව් දේවල්ම හිතන්න. එතකොට ඒ වගේ දේවල් ඔයාට ආකර්ෂණය වෙයි. දවසින් දවස ඔයාගේ හැම ප්‍රශ්නයක්ම විසඳලා යාවි. විශ්වාසය සහ කාලය හැම දෙයක්ම ලස්සන විදියට ඔයාට විසඳලා දෙවි. එහෙනම් සතුටින් උද්‍යෝගයෙන් දවස ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ගේ දවස සාර්ථක කරගන්න උදව් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්නම්. good luck.